ලබන්නා වූ 2026 වර්ෂයේ මියගුණ සහ වැඩසටහන ආරම්භ කරන්න අපි සූදානම්. මේ කටයුත්තේ ඉරාදු කෝට්ටේ පාසලු ඔසසල ආයුධ අධිපතිතුමන් WP වීරවත් පත්මශ්‍රී වීරවන්ත මැතිතුමන් ඒ වගේම පන්සිල් ආයුධ අධිපතිතුමිය NV ලෝකා කුමාරී මැතිතුමියගේ අනුග්‍රහය යටතේ ප්‍රධාන අනුග්‍රහය යටතේ ඒ වගේම මිල්ලත්යාව පොදුසවින් සංවිධානයේ සමාජික මහත්මීන් ගම්වාසීන් ඒ වගේම අගුල්ලය විහාරස්ථානයේ මෙවැනි සටහන සත්පිහේවන පූජ්‍ය සාරද ස්වාමීන් වහන්සේ අතුළු මහා සංඝරත්නය වැඩ කරවිට නියමිතයි තමත් සුළු වේලාවකින් මේ පිළිමේ සිට අපි සූදානම් අෂ්ටමහා පරිශු පූජාව වගේම ඖෂධ පූජාව වගේම මේ උතුම් වූ මහා සෑ වන්දනාව ආරම්භ කරන්න. විශේෂයෙන්ම දුර බැහැරවලට අපිට සම්බන්ධ වෙන අපේ වීරවන්ත මහත්මයාගේ නිලුකා මහත්මියගේ හිත මිත්‍රාදීන් ඥාතීන් මේ හැමෝගෙම සංවිධාන ශක්තියෙන් තමයි අද මේ කටයුත්ත ආරම්භ වන්නේ. ශ්‍රී ලාංකීය පුරවැසියන් හැමෝටම ආශිර්වාද දෙපතා හැමෝටම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනාත් ඇතිව ලබන්නා වුණ අවසරේ අපේ මහියංගන රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය පුරලවත්තේ ධම්මරත්න ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නමෝදා ලබන්නට නියමිතයි. උන්වහන්සේට දීර්ඝායුෂ නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ ආශිර්වාදාත්මක නිර්ගත සඳනාවේ එක්තරා අදහසක් වෙනවා. Good.